හලෝ අද කැම්පස් එකේ ලෙක්චර් ඉවර වෙලා දැන් අපි ඉන්නේ කසේ කියන ඒරියා එකේ කැම්පස් එකේ හෝලි උත්සවයක් තියෙනවා. හෝලි එකට ටිකට් අරගෙන දැන් මෙරින් ටිකට් එක පෙන්නන්න ටිකට් අපි සෙට් එක අරගෙන ටිකට් එක රුපියල් 100යි. අද ෆිල්ම් එකකුත් යනවා. අද වාලම්පුරි පෙන්නනවා. ඊට පස්සේ එතන ආය හවස 5ට හෝලි උත්සවය තියෙනවා. හෝලි බලන්න හෝලි වලට ගිහලා පාට ගහ ගන්න නම් ඒකේ තීම් එක එයත් එක්ක ඔයත් එන්න. අපිට ඉතින් එයා නැති හින්දා අපි කොල්ල 5 දෙනා යනවා. අපි මේක තමයි අපේ කැම්පස් එකේ පළවෙනි ඉවෙන්ට් එක. පළවෙනි ඉවෙන්ට් එකට තියන්නේ යන්නේ. උඹලා අදහස් කියහලා කොහොමද දැනෙන්නේ කැම්පස් ආවෙක් ගැන? ඇත්තටම ඉතින් පට්ට සතුටක් තියෙනවා ඉතින්. ඔව් කැම්පස් ආවෙක් ගැන. කැම්පස් ආවෙකයි දැන් ඉවෙන්ට් තියෙනකොට අපිට කට්ටිය හම්බ වෙනවා. අලුත් යාළුවා හම්බ වෙනවා. ඒකට එයා කෙනෙක් නැති එක තමයි අවුල. ඒක පොඩි බරවුල. බලමු ඉතින් කට්ටියටම අද හම්බෙයිද කියලා එක්කනේ. 5 දෙනෙක් ඔයාගෙන. ඔව් 5 දෙනෙක්. ඉවෙන්ට් එකේදී අපි වීඩියෝ එකක් කරමු. මේක තමයි අපේ කැම්පස් එකේ පළවෙනි ඉවෙන්ට් එක. කැම්පස් එකේ පළවෙනි ඉවෙන්ට් එක. ඔයාලා ඉල්ලලා තිබ්බා කොච්චර ඉසෙට් එකක් තිබ්බද කොහොමද පාඩම් කරේ කියලා. අපි ඒක වෙන දවසක වෙන වීඩියෝ එකක් ගෙමු. නිකන් අපි ඉසෙට් ටික අහගෙන යමු. උඹ කියපු ඉසෙට් එක කොහොමද කියලා. මගේ ඉසෙට් එක 1.9095. කොහෙද දිස්ත්‍රික්කේ? ගම්පහ දිස්ත්‍රික්කේ 97. ඔක්කොම ගම්පහද කොහෙද තමයි නේ කොළඹ ඉන්නවනේ. ගම්පහ කොළඹ දෙන්නෙන් කියනවා. කියන්නේ එච්චර ඕනේ මම 1.74. කීයද ඉසෙට් එක කියා? 1.74. උඹ කීයද? මගේ 1.98. උඹ කීයද? මගේ 1.94. මගේ 1.8788. ඇයි ඉංග්‍රීසියෙන් කිව්වේ? හරි කොහොමද ඉංග්‍රීසියෙන් කිව්වා අනිත් එක ඉංග්‍රීසි. ඉංග්‍රීසි කියන ඔයාලට මොකක්ද ඒක ගැන හිතෙන්නේ? පොඩ්ඩක් හදා ගන්න ඕනේ කියලා හිතනවා දැන්. ඒ ඉංග්‍රීසි ඇතු කැම්පස් එකේ ඉංග්‍රීසි හදනවා කියලා එව්වා. ඈ? මම ඉංග්‍රීසි බැරුව නම් එන්න එපා කියලා තමයි කිව්වේ. ඉංග්‍රීසි කැම්පස් එක ඔය බේ හදනවා කියලා එව්වා. ඒ වුණාට මේ තියෙන ටිකක් දෙන්නේ නැහැ මේක. පොඩි ගානවත් අදා ගන්න බෑ. දන්න දේවත් අදා ගන්න බෑ ඉංග්‍රීසි ටික බැරි හින්දා. ඒ හින්දා මේ ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. ඉංග්‍රීසි කොස්සයක් තියෙනවා. අපි ඉස්සරහට කියන්නම් ඒක ගැන. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි නැතුව නම් මේක ඇතුලේ වැඩ කරගන්න පට්ට අමාරුයි. මේ අපි කියන්නේ ඔයාලට කියන්න මොනවද කරන්න ඕනේ, අපි කොහොමද වැඩ කරේ, කොහොමද කැම්පස් ආවේ, මොනවද කැම්පස් එන්න කලින් කරේ. ඒ කියන්නේ කොච්චර පාඩම් කරන්න බැරි වෙලා හිටියත් අන්තිම මාස ටිකේ හරිය මම ඇත්තම කියනවා මාස 3ෙන් පාඩම් කරලා කැම්පස් ආවේ. බැරි නෑ. අපි කරපු විදිය ඔයාලට ඉස්සරහට බෙදා ගන්න. උඹට කොච්චර කාලයක් ගියාද? උඹලා නිකන් කාලා ටික කියන් අපි වැඩ කරන විදිය ඉස්සරහට කියමු. කොච්චර කාලයක් කරා? මුලින්දන් කරා? සාමාන්‍යයෙන් මම නම් මුල ඉඳන් ටච් එකේ හිටියා. ඊට පස්සේ අන්තිම මාස දෙක තුනේ තමයි ඉතින් ගේම ගැහුවේ. බලන්න. මාත් අන්තිම මාස තුනේ ගියා. අන්තිම මාස 6 7 වගේ. බලන්න. එච්චර වුණේ නෑ. දෙකෙන් වගේ ගන්න. කොමස් නම් සිරාවටම කියන්නේ මාස 3කින් පුළුවන් බා. මාස 3කින් කියන්න එපා. මුලින්ම කරන් ගියොත් පුළුවන් මං කියන්නේ. අර දැන් හැමෝටම වෙනස් නේ බා. ඒක සාමාන්‍ය 26 කට්ටිය නම් මාස 6 සුපිරියටම කරා නම් හරි. අපෝ සිරාවට 26 කට්ටියට මේ හොඳට මැති. අර මුලම ඉඳන් කරන් එනවා නම් ඒක හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන්. කොමස් කියන්නේ රෑන්ක්ෙම දාද. නැත්තම් සිරාවට අය ඒක අර අපි පසුතැවෙන මොකද දැන් ඔයාලට හොඳ ඉසෙට් එකක් කරන් ගමොත් එහෙනම් මේකෙදි ඔයාලට එකවුන්ටන්සි යන්න පුළුවන්. අපිට දැන් එකවුන්ටන්සි යන්න බෑ ඇත්තටම. ඒක මොකද දිස්ත්‍රික්කෙන් ගම්බා දිස්ත්‍රික්කෙන් 35ද කොහෙද ගන්න නේ? 30 ගානක් ගන්න. 70 ගානක් අපිට කොහොමරි අපිට යන්න බෑ. ඉතින් දැන් මේ අපිට ඒවා තේරෙද්දි පහුවෙලා වැඩි. ඒ හින්දා අර මුලින් ඉඳන් කරන් ආවොත් ඔයාලට එකවුන්ටන්සි යන්න පුළුවන්. ඒකට ඔයාලට ජපුරට එන්න බැරි කමක් නැහැ. මේ කැම්පස් ඒ වලට අන්තිම මාස 3 කරොත් එහෙමලා ඔයාලට අපි අන්තිම මාස 3ෙන් මම ඇත්තටම කරේ දවසට පැය 6ක් 8ක් වගේ කාලයක්. ඉස්සරහට ගිය මොනවද කරේ, කොහොමද බෙදාගත්තේ, පේපර් කරපු විදි මොනවද කරේ ඒවා කියන්න. කැම්පස් එකේ ඉන්න කෙල්ලෝ ප්‍රතිශතය ගැන මොකද හිතන්නේ? කොල්ලෝ ප්‍රතිශතය අර සමහර ඒවා කියනවනේ මේ. එක්කෙනෙක්ට සාමාන්‍ය ඊට වැඩි එක්කෙනෙක්ට 3 දෙනෙක් වගේ නේ සාමාන්‍ය. බැච් එකේ 1400ක් ඉන්නවනේ. 1290 නෑ 1300 ගාන 1320 ගාන නේ. 1350ක් ඉන්න 1350 150 කොල්ලෝ 1200ක් කෙල්ලෝ.
කීයද කිව්වේ කොල්ලෝ 400ක් වගේ බං ඉන්නේ. කොල්ලෝ 400ක් නැහැ. කොල්ලෝ 150 කොහෙද? ඒ ආට් එකේ ඔන්න ආට් කරලා ළමයි බලනවා නම් ජපුරේ ජපුර ආට් එකේ බැජ් එක 1300ක් ඉන්නවා නම් කොල්ලෝ 150 කෙල්ලෝ 1150ක් ඉන්නවා. කොහොමද ප්‍රතිශතය? ඔන්න කොල්ලෝ ඔක්කොම පාසල කැම්පස් ඉන්න. සතුටින් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. කොහොම හරි ඉගෙන ගන්න පුළුවන් සේරම දේවල් ගන්න පුළුවන්. දැන් මෙයාගේ ටාගට් එක තමයි ඉගෙන ගන්න හොඳ පරම ඒ කියන්නේ එයාගේ ජීවිතේ ජය ගන්න පුළුවන් සහකාරියක් හොයාගන්න එක. ඔය කියන්නේ අර ඔක්කොම මේකේ එන කොල්ලෝ කෙල්ලෝ නම් එහෙම අර ජීවිතේ නාස්ති කරගන්න නෑනේ බං. ඔව්. මොකක් හරි ගේමක් ගහගන්න බලන්ගෙන කවුරු හරි ඉන්නේ මේකෙත්. එහෙනම් ඉතින් දිනෝ සේරම ඕන දෙයක් තියෙනවා. මල්ලෝපර තියෙනවා, රග්බි තියෙනවා, ස්විමින්ද ඕන මගුලක් කරන්න පුළුවන්. තියෙනවා. ජිම් එකක් තියෙනවා. ජිම් වෙනම සුපිරියර් ටිකක් තියෙනවා ජිම් එක. අපි ඒක පස්සේ දවසක ඇතුළට ගිහින් පෙන්නුම්. අපි මේ යමයන්ගේ ඇඟ හදන්න යන්නේ. ආයේ බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න යන්නේ. සෙට් එකම හදාගන්න යන්නේ. අපි ඔය කිව්ව වීඩියෝ ටික ඔයාලා ඉල්ලුව ටික අපි ඉස්සරහට කරන් එන්න මොන වගේ පේපර්ද කරේ ඔක්කොම ඉස්සරහට ගෙනවා. දැනට අදට අපි බලමු කැම්පස් එකේ පළවෙනි ඉවෙන්ට් එකේ. ඒ කියන්නේ අපිට ඉවෙන්ට් තිබ්බේ නෑ නේ. තිබ්බේ නෑ බයෙන්. අර ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකයි නිකන් එහෙම සීන් එකක් නෙදිබ්බේ. අද පළවෙනියටම අපි පාට ගහගන්න යන්නේ. අපි පාට හරි අපි බලමු එහෙනම් ඉස්සරහට ඉවෙන්ට් එකේ කැලේ ගිහින් බලමු. අපි ඉවෙන්ට් එකේ තියෙන පැත්තට ගිහින් බලමු. දැන් කට්ටිය වැඩි නැතුව ඇති. සරසල තියෙන විදිහ බලමු. රැට වීඩියෝ එකෙන් බලමු. යා. හෝලියකට සැරසෙන ලස්සන ජපුර. ලංකවල තාම සරසන ගමන් තියෙන්නේ අයියලක් කළා. මේ තියෙන අර වලට පෙන්නලා තියෙන වීඩියෝ එක කලින් පාරේ අර කොහෙද මොකද්ද මේක කියන්නේ කැලේ කඩේ පාරේ ලංකවල ඒ තමයි අද තියෙන ඉවෙන්ට් එක හෝලි උත්සවය. වලට හෝලි උත්සවයට යන ඔක්කොම ටිකට් අරන් එතන තාම සරසන ගමන් හින්දා අපි එහාට ගිහිල්ලා පස්සේ යනවා. අපි ඉවෙන්ට් එකේදී හම්බෙමු. දැන් හෝලි උත්සවය පටන් ගන්න ෆස්ට් ක්ලාස්ලා අපි සෙට් එකම යන ගමන් ඉන්නේ. හෝලි උත්සවයට ගිහිල්ලා අපි බලමු මොකද මගේ උත්සවය යන්නේ කියලා. දැන් සද්ද නම් ඇහෙන ගන්න නැහැ. දැන් මොකද ඉවෙන්ට් එක පටන් ගන්න යන්නේ. DJ එක දාලා තියෙන්නේ. කුරුණෑගල අයියව දවස් ගානකින් හම්බුණා. කුරුණෑගල අයියේ. හලෝ නංගිලට කියන්න හයි කියලා. ඔයාගෙන අහලා තිබ්බ විස්තර ටික. ඔයාගෙන මේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ. නෑ කැත නෑ. ඒක ඇත්තද? සද්ද ඇහෙන්නේ නැතිවද මේ මියුසික් එකත් එක්ක ඉස්සල කරත් ඇහුන්නේ නැහැ. ළඟ වෙලා කියන්න. කොහොමද ඔයාලට? මොකද්ද උනේ මේ දවස් ටික අපිට? මේ දවස් ටික කියන්නේ වා කොල්ල කැපුවා කියන්නේ වා. කැපුවා තමයි නේද? කැපුවා. නෑ මේක උනේ ලෙක්චර් ගෲප් වෙන් කරා. කැපුවා. මෙයාලා ඉන්නේ වෙන ලෙක්චර් ගෲප් එක. Gampang
කොහොමද ඉන්නේ? පාඩ අයියෝ. මට පාඩ දෙයක් ඔන්න විශ්ේ වලේදී කොළමාට ඔබ හල්ත මේ මූ අයියෝ පිටිපස්සට ගන්නවා